පිළිගන්නේ අපේ අර සීයාගේ කතාව. පිළිගන්නවා ටීම් 1 එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. හරිද? ඉතින් මේ වීඩියෝට කලින් මම වීඩියෝ එකක් දැම්මා. ඒක බලලා නැත්තම් දැම්ම ගිහින් ඒ වීඩියෝ බලලා එන්න. මොකද නැත්තම් ඔයාලට මේ කතාව තේරෙන්නේ නැති වෙයි. හරිද? හරි. ඉතින් මම ඒ වීඩියෝ බලපුවාට පොඩි සාරාංශයක් දෙන්න. කලින් වීඩියෝ එකේදී මොකද උනේ කියන්නේ. කොහොම හරි ඔයාලට මතක ඇති චාමර කියන්නේ එයාගේ ගෙවල් ගාව ආයතනයක වැඩ කරපු කෙනෙක්. ඉතින් එයාට ප්‍රොමෝෂන් එක හම්බෙලා එයා චාමර යනවා පොඩ්ඩක් දුර තැනකට වැඩ කරන්න. එතනදී යාට නවතින තැනක් යාට හම්බෙන්නේ නැහැ. ඒ නිසා එයා බොස්ට කියනවා බොස් මට නවතින තැනක් ඕනේ. නවතින තැනක් මට හොයලා දෙන්න කියලා. හරිද? ඊට පස්සේ බොස්ගේ කන්ටැක්ට් එකකින් චාමරට ගියක්ම හම්බෙනවා. කාමරක් නෙවෙයි චාමරට ගියක්ම හම්බෙනවා නවතින්න తాවකාලිකව. හරිද? එතනින් පස්සේ ඒ චාමර පදිංචුන ගෙදරට යහපෙත් හිටියා තව 100 කෙනෙක්. ගොඩක් වයස 50 ගණක් කරන 100 කෙනෙක්. හරිද? ඉතින් මේ 100 තමයි ෆුල් ගයිඩ් එකක් දෙන්නේ මේ චාමර පදිංචිට ආපු ගෙදර කෙනා. හරිද? ඊට පස්සේ චාමර සිකුරාදා දවසේ යනවා කොත්තුවක් අරන් එන්න යනවා අඩේට. ඊට පස්සේ මොකද වෙන්නේ? චාමර කොත්තු අරන් යන්න කොත්තු කන්න ගද්දි අර 100 ගෙදරින්, ඒ කියන්නේ අර චාමරගේ ගෙට එහා පැත්ත ගෙදරේ හිටපු 100ගේ ගෙදරින් චාමරට ඇහෙනවා මොකද්ද? හුවක්. හැබැයි චාමර ඒ දේ වැඩි ගණන් ගන්නෙ නැහැ. හරිද? ඊට පස්සේ චාමර කාලා කරලා ඔක්කොම නිදි ගත්තට පස්සේ චාමරට ඇහෙනවා චාමරගේ, ඒ කියන්නේ චාමර හිටපු ගෙදරට දොරට කවුරු හරි තට්ටු කරනවා කියලා. ඉතින් චාමර, ඒ කියන්නේ පාන්දර එකා මාට විතර චාමරගේ ගෙදරට, ඒ කියන්නේ චාමර හිටපු ගෙදර දොරට කවුරු හරි තට්ටු කරනවා. හරිද? චාමර පොඩ්ඩක් බය වෙනවා සීන් එක. මොකද පාන්දර එකා මාට දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා තට්ටු කරනවා. ඊට පස්සේ චාමර දොර ඇල්ල බරනකොට ඒ හිටියේ අර එහා ගෙදර හිටපු 100. හැබැයි මේ 100 පොඩ්ඩක් අමුතු වුණා. මොකද 100 ගතේ තිබ්බේ මස් බෑග් එක. ඒ කියන්නේ මස් පුරවපු බෑග් එක. මොන මස්ද කියලා මට චාමර කිව්වේ නෑ. චාමර කිව්වේ ඒ 100ගේ අතේ තිබුණේ මස් බෑග් එක, මස් කිලෝයක් කියලා හිතන්නකෝ. මස් කිලෝ එකක් මේ පාන්දර එකමාරට මේ 100 චාමරට දෙනවා. ඔන්න ඔතනින් තමයි අපි කලින් වීඩියෝ එකේදී අපේ කතාව නැවැත්තුවේ. හරිද? හරි. දැන් මම පටන් ගමු එතනින් පස්සේ මොකද වුනේ කියලා. කොහොම හරි ඔය සීන් එකෙන් පස්සේ කියන්නේ ඔය චාමර මස් ටික ගත්තට පස්සේ චාමරට ආව මාර ගඳක්. හරිද? මාර කුණු ගඳක් ආව. මේ චාමර හිතුවේ ඒ ගඳ ආවේ මස් වලින් කියලා. ඉතින් චාමර ටක් ගාලා ඒ ගිලපු මස් ටික ටක් ගාලා එළියට විසික් කරනවා. ඒ කියන්නේ චාමර හිටපු ගෙදරින් එළියට විසික් කරනවා අර 100 ගෙනාපු මස් ටික. ඊට පස්සේ තමයි හොඳම දේ වෙන්න පටන් ගන්න. ඊට පස්සේ ඔය චාමර මස් කල් විසික් කරලා ආයේ ගෙදර දොර ලොක් කරලා චාමර යනවා නිදි ගන්න ආයේ. චාමර පොඩ්ඩක් කන්ෆියුස් වෙලා ඉන්නේ මේ පාන්දර කාමාට මොන බම්බුවකටද මේ 100 මස් ගනවද කියලා. ඒකත් ලේ බැක් කරන මස් වර්ගයක්. හරිද? මට මස් වර්ග චාමර කිව්වේ නැහැ. ඒ තමයි මස් වර්ගය මොකද්ද කියලා හිතන්නේ. ඔයා දලදසක් ගන්න මේ කුකුල් මස් තියන්නේ කියලා. හරිද? පාන්දර කාමාට කුකුල් මස් ටිකක් ගෙනල්ලා දීලා නම්. හැබැයි ගඳකුත් එක්ක. ඊට පස්සේ කොහොමරි අර කුකුල් මස් ටික විසික් කරන් පස්සේ ගඳ නැතිලාම ගියා. අවුලක් වුණේ නැහැ. නැතිලා ගියා. චාමර යනවා නිදි ගන්න. ආයි. එතකොට පාන්දර 2යි කාලයි. හරියටම 2යි කාලට චාමර ආය යනවා ඇඳට. යන්නේ ඇයි?
හිඳීගන්න නිදිගන්තමා යන්න චාමර හැබැයි චාමර හිතුපුවත් නැති දෙයක් තමයි චාමරට සිද්ධ වෙන්න මොකක්ද ඉතින් චාමර ඇඳට ගියන් හිතිගන්න ආයි මහන්සයාට තිබ මහන්සයත් එක්ක චාමර නින්දර ඇටන ටක් ගාල පාන්දරන්නේ චාමර ටක් ගාල නින්දට බැටෙනවා පාන්දර දෙකා මාර පාන්දර දෙකා මාර පාන්දර දෙකා මාරට චාමර හීනෙන් බයවෙලා ගැස්තිලා ඇහැරෙනවා ඒ හීනෙ පෙනුනේ මොකද චාමරට රෑ පාන්දර දෙකා මාරට ගැස්සලා හැරිච්ච හීනෙ තිබුණේ මොකක්ද මිනිමරුක් චාමරවට ඒ හරිට විස්තර කරලා කියන්න චාමර කිව්වේ එයා හීනෙන් දැක්කේ කාවාරි කවුරුහරි එයාව මරණ හැබැයි ඒ මරණ කෙනාගේ මූුණ දකිින් නෑ චාමර හීනෙ ඔය දේත් එක්ක චාමර පාන්දර දෙකාමාට්ට ගැස්සිලා හැරෙනවා දැකපු හීනෙත් එක්ක චාමර හැබැයි තාමේටිය නිදි මතේ හරිද ඉතින් චාමර ඇහැරිල්ලා පොඩ්ඩක් ලයිට්ටික දාන්න යනකොට ට්‍රිප් එක ඔෆ් ඒ කියන්නේ ඒ ගිතර කරන්ට් එක නැතිලා ගිය පාන්දර දෙකා මට්ට මුළු ගේම කරවල චාමරට පොඩ්ඩක් ගවුල් ගිය මොකද චාමර දැකව හීනෙත් එක්ක චාමරට එක චාමරයටපු ගෙතර කරන්ටයත් ගියාම පාන්දර දෙකා මාට්ට විතර මචන් මට වගේ නම් මචන් ආය හිතාගන්නක චාමර ඉන්නෙත් මේ ගෙතර තනියම දන්න ඇති ගියක් දන්නදි ප්‍රදේශයක් හරිද චාමට අක්ගාල පොද කරන්න චාමට අක්ගාල ෆෝන් එක ටෝච්චය ගහගන්න ෆෝන් එක ටෝච්චෙක් ගහගෙන කරන්ට එක එනකන් චාමර ආයනවා ඇන්දට බැයි නින්දට නෙම යන්න චාමර ගේම් පොඩ්ඩක් කල්පනා කරනවා චාමර දැක්ක හීනෙයි චාමර ගත්තු මස්ටිකයි අතර සම්බන්ධයක් තියෙනවද කියලා පාන්දර 3යි ඔයාලා දන්නවද පාන්දර 3යි පාන්දරයි 4යි අතර මහර භයානක ටයිම්යක් දන්නවනේ ගැන දන්නේ නැත්තම් අපි පස්සේ වීඩියෝ එකෙන් කතා කරමු මේ පාන්දර 3ත් පාන්දර 4ත් කාලය ඇයි මෙච්චර නරක පාන්දර 3 උදා වෙනවා පාන්දර 3 උදා වෙනවත් එක්කම මහා භයානක සිද්ධියක් සිද්ධ වෙනවා චාමර ඇඳේ කොන්ටේලා කල්පනා කර ඉන්නකොට දැන් ලයිට්ුත් නෑ හරිද වටේම ලයිට් එකක් නෑ මුළු ගෙදර කාමරේ දැම්ම මුළු සාලෙම ගේම කරවලයි චාමර පට්ට බයකින් තමයි පොඩ්ඩක් හිටිය මොකද දැකපු හීනෙත් එක්ක පාන්දර 3ට චාමර කෙලින්ම චාමරගේ කාමරේ දොර දිහා බලනකොට අඳුර එවනැල්ලක් දොර අස්සේ එබිල බලනවා පාන්දර 3ට චාමරගේ කාමරේ හිතන්නකො චාමරගේ කාමරේ දොරේ තියෙන තැන කාරුහරි අඳුරු හැවනැල්ලත් මෙහෙම කරලා බලනවා මෙයා එබිලා ජන්නෙත් නෑ චාමර දිහා එක එල්ලේ බලාගෙන ඉන්නවා දිලසන ඇස් දෙකුත් මෙයාට තිබ්බලු
මේ දේත් එක්ක චාමර මාරම බය වෙනවා. පාන්දර 3ට ඇඳ ඉස්සරහා තිබ්බ දොරෙන් කවුරු හරි එබිල බලනවා. හැබැයි ඒ බලන කෙනත් දිලිසෙන ඇස් දෙකක් තිබ්බ කළු පාට හැවණැල්ලක් තමයි තිබුණේ. හිතන්නකො ඔයාට මේ දේ වුණා නම් මහරෑ ඔයා කොහොම බය වේද? ඔයා හිතන්නකො මට වචන එන්නේ නැහැ කියන්නේ බයට. ඒ චාමරත් ඒ හා සමානව ගැහෙන තරමට බය වෙනවා. අඳුර හැවණැල්ල නැතිලා යනවා. චාමර ගැහෙනවා චාමර. අඳුර හැවණැල්ල නැතිලා යනවා. පැය කාලකට පස්සේ චාමරගේ ඇඳට යහපැත තිබ්බේ ජනේලෙ. චාමරට මෙතන නම් චාමරගේ ජනේල තියන්නේ මෙන්න මෙතන. මොකද වෙන්නේ? චාමර ඇඳේ කොන්ට වෙලා ජනේල දිහා බලනකොට ජනේලේ ඉබේම ඇරෙනවා. ඉබේම කිසිම කුහුලකක් නැතුව මේ පාන්දර 3ට විතර චාමර කැඳ හැපැත තිබ්බ ජනේලේ ඔට්ටුව ඇරෙනවා. නිකම්ම ඇරෙනවා. කිසිම කුහුලකක්වත් නැතුව. චාමරගේ බය මාර විදිහට වැඩි වෙනවා. ඒක ඉබේ ඇරෙන විතරක් නෙමෙයි ඉබේම වැහෙනවා. ඉතින් මේක දේවල් ඔයා දැකලා ඇති. ඔයා මේ වගේ දේවල් ඔයා ඕන් තරම් දැකලා ඇති. නැත්නම් ඔයාට මේ වගේ දේවල් ඔයාට වෙලත් ඇති. ඔයාටත් මේ වගේ දේවල් වෙලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් කොහොම හරි චාමරත් මාර විදිහට බය වෙනවා. මේ පාන්දර 3ට අඳුර හැවණැල්ලක් දැක්ක කන්ෆියුස් ආයි ගහනවා චාමරව. ඊට පස්සේ චාමර කැඳ හැප්පැත තිබෙ ජනේලේ කම්මැරෙනවා. ජනේලේ වැහිලා යනවා. ජනේලේ තිබ්බ විදිහටම වැහිලා යනවා. පාන්දර 4යි. පැයක් ඇතුළත චාමරව මානසිකව මාර විදිහට වැට්ටුවා. චාමරගේ නිින්ද සම්පූර්ණයෙන්ම නැති කරා. චාමරට නිින්ද යනවා. චාමර පාන්දර 6ට විතර ඇහැරෙනවා බෙන්දාගේ බෙඩට යන්න. චාමර හැබැයි ලෑස්තුනෙත් මාර විදිහේ වහකින්. මොකද චාමරට තාම හිතා ගන්න බෑ මොකක්ද අර දැක්ක දේ, මොකක්ද අර අඳුර හැවණැල්ල, කොහොමද චාමර කැන්දේ හැපැත තිබුණ ජනේලෙ ඉබේම ඇරෙන්නේ. ඔන්න ප්‍රශ්න ඔක්කොම මේ චාමරගේ ඔළුව ඇතුළේ තිබ්බා. චාමර මාර පයකින් ඒත් ජොබ් එකට යන්න ඕනේ හින්දා චාමර ලෑස්ති වෙනවා. චාමර ලෑස්ති වෙලා චාමර එල්ට පහලා ගේ ලොක් කරලා චාමර යනවා ජොබ් එකට. චාමරට හැබැයි ජොබ් එකට යද්දි චාමරට එකපාරට විතර දැනෙනවා සීයට කියලා යන්න සිද්ධ වෙච්ච දේ. හරිද? සමහරවිට සීය දන්න ඇති මේ දේවල් වෙන්නේ ඇයි කියලා. සමහරවිට සීයටත් මේ වගේ දේවල් වෙලා ඇති හින්දා. ඒ වගේම චාමරට ලොකුම ප්‍රශ්නයක් වෙච්ච අර මස්තික පාන්දර කාමරට ගෙනාවේ ඇයි කියන ප්‍රශ්නේ තිබ්බ හින්දා චාමර ටක් ගාලා යනවා සීයාගේ ගෙවල් ගාවට. සීයාගේ ගෙවල් ගාවට යනකොටත් සීයාගේ ගෙදර දොර ඇරිලා තිබ්බේ. චාමර පොට්ට ඇතුළටකින් බලනකොට සද්දයක් නැහැ. චාමර අඬ ගහනවා සීයට. සීයවා ඉන්නවද? සීයවා නිද්දද කියලා ප්‍රශ්න කරත් කිසිම කියන සද්දයක්වත් ගේ ඇතුලෙන් ඇහුන්නේ නැහැ සීයාගේ. චාමර පොඩ්ඩක් කළා තට්ටු කරලා කෑ ගහලා සීයවා ඉන්නවා සීයවා නිදිද
උත්තරයක් නැති හින්දා චාමර තීරණය කරනවා සීයාගේ කාමරයට ගිහින් සීයාව ඇහැරවලා මේ විස්තර කියන්න. චාමර යනවා කාමරයට. සීයා ඉන්නවා. හැබැයි සීයා නිදි. කියලා තමයි චාමර හිතන් හිටියේ. හැබැයි ඒ දේ එහෙමම සිද්ධ වුණේ නැහැ. චාමරගෙන් සීයාව මෙහෙම කරලා ඇහැරවලා වතුරත් ගහලා ඔක්කොම කරලා බැලුවත් සීයා ඇහැරුණේ නැහැ. චාමරට පොඩ්ඩක් බය හිතුණා. මොකද සීයා මැරුණාද කියලා. ඊට පස්සේ චාමර මේ දේ බලන්න ඕනින්ද නාඩි අල්ලලා බලනවා. වැටෙන්නේ. චාමරට එක ෂුවර් නැති හින්දා චාමර කරන්නේ චාමර කන තියලා බලන පපුවට සීයාගේ ඩක් 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 ගාලා හදවත ගැහෙනවද කියලා. නෑ. සීයා මැරිලා. චාමරට අක් ගාලා කෝල් කරනවා රෝහලට. සීයා කතා කරන්නේ සීයාගේ හදවත ගැහෙන්නේ. කියන්නේ සීයාගේ හાર્ට් එක වැඩ කරන්නේ නැහැ කියලා. ඇම්බුලන්ස් එකක් එනවා. ඇම්බුලන්ස් එකට චෙක් කරද්දි ඇම්බුලන්ස් එකේ හිටපු කෙනා කියනවා නැත්නම් මේ චෙක් කරපු කෙනා කියනවා සීයා මැරිලා ගොඩක් වෙලා. සමහර විට සීයා මැරිලා තියෙන්නේ ඊයේ. චාමරට කට උත්තර නැති වුණා. මාට තියෙන එකම ප්‍රශ්නේ වගේම මම හිතන මේ කතාව අහන් හිටපු ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එතකොට සීයා මරුනේ පෙරේදා කියන්නේ ඊයේ නෙමෙයි නා. කියන්නේ චාමර අර බය වෙච්ච දවසට කලින් රෑ 9ට මරුණා නම් සීයා කොහොමද පාන්දර කාමරට සීයා මස් ටිකක් අරගෙන ආවේ චාමරව හම්බෙන්න. හැබැයි සීයා කතා කරේ නැහැ. අන්නේ පොයින්ට් එක තියෙනවා. සීයා පාන්දර කාමරට ආවත් කතා කරේ නැහැ. ඒ වගේම මට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි එතකොට අර චාමර දිහා බලන් හිටියේ ඒ සීයාද? චාමරගේ ජනේලෙ ඇරියේ සීයාද? මේ හැමදේම කර සීයා දෙයක් මට මතක ඇති. මං කිව්වා චාමර කොත්තුව කන්න ගද්දි චාමරට ඇහුණා කියලා හුවහඬක් සීයාගේ ගෙවල් පෙත්තේ. එතකොට මේ හැමදේම කරලා තියෙන සීයාද? චාමර වයි කරේ සීයාද? රෑ පාන්දර කාමරට මස් ගෙනාවේ සීයාගේ ආත්මයද? ප්‍රශ්නයක්. ඉතින් වාට මොකද හිතෙන්නේ කියලා, වාට මොකද්ද කියන්න තියෙන්නේ කියලා මේ වීඩියෝ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට මම මෙතනින් කතාව නවත්තන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ සිද්ධිය වෙන්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් ඔයාලට මෙයාගේ සිද්ධි තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගන්න. ඔයාලට මෙයාගේ අద్భుත සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා නම්. එහෙනම් ටීම් 1 එකෙන් මම අදට සමුගන්න. අපි තවත් හොල්මන් කතාවකින් හම්බෙමු. හරිද? මට මේ වෙනකොට මාර පිස්සු හැදෙන හොල්මන් කතා ඇවිල්ලා තියෙනවා. ඉතින් මං ඒවා ඔයාලට හැමීට කියන්න. එහෙනම් පරිස්සමින් සතුටින් ඉන්න මේ ටීම් 1